මේ බෞද්ධ දර්ශනය නිවන් මාර්ගය කියන එක තඹ සත පහක්වත් තාම අපිට තේරිලා නෑ. හාමුදුරුවන්ට දොස් කියන්න, හාමුදුරුවෝ පන්නන්න, මේකට කෙල ගහන්න බලාගෙන, බනින්න බලාගෙන, කට ඇරගත්ත ගමන් චෝදනා කරන්න බලාගෙන බහුතරයේ හිටියට එක ගිහි පවුලක් ඉන්නවද පන්සිල් රකින්න? මෙතන ඉන්න කාට හරි කියන්න පුළුවන්ද හාමුදුරුවනේ අපේ පවුලේ අපි හැමෝම පන්සිල් පද පහ රකින්නවා? පුළුවන්ද කියන්න? කොහෙද ඉන්නේ පන්සිල් ටික රකින්න ගිහි පවුලක්? මේ ලංකාවේ මේ බෞද්ධ රටේ. මොකද්ද අපේ බෞද්ධකමනේ? ඒ නිසා ආරාධනා කරනවා බෞද්ධ වෙනවා කියන්නේ උපදිනකොට බෞද්ධ වෙච්ච එක නෙවෙයි. බෞද්ධ වෙනවා කියන්නේ අම්මා බෞද්ධ නිසා මම බෞද්ධ වෙච්ච එක නෙවෙයි. බෞද්ධ වෙනවා කියන්නේ මම තාත්තා බෞද්ධ වෙච්ච නිසා මම බෞද්ධ වෙනවා කියන එක නෙවෙයි. බෞද්ධ වෙනවා කියන්නේ ලොකු හාමුදුරු අඳුරන නිසා බෞද්ධ වෙන එක නෙවෙයි. බෞද්ධ වෙනවා කියන්නේ පන්සල් ආපු නිසා බෞද්ධ වෙන එක නෙවෙයි. අවබෝධයක් තියෙන්න ඕනේ නේ. අපි කතා කරන්නේ ඒකනේ. මිනිස්සෙක් විදිහට හිතලා වැඩක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. හිතෙන්න ඕනේ. දැන් අපි එන්නේ පන්සලක. හිතෙන්න ඕනේ. අපි ඇවිල්ලා ඉන්නේ දැන් බණක් අහන්න. එතකොට අපි දැනගන්න ඕනේ මෙතෙන්ට මගෙන් මොකද්ද වෙන්න ඕනේ. ඒකයි අපි කරන්න ඕනේ. ගෙදර ඉද්දි බට්ටික කනකොට හිතන්න ඕනේ දැන් මගෙන් වෙන්න ඕනේ මොකද්ද? මේ බට්ටික කන එක. ඒ වෙලාවේ ගෙදර අයත් එක්ක සුවඳව කතා කරන එක. ඉස්කෝලේක ගියොත් එතෙන්දි හිතන්න ඕනේ මෙතෙන්ට මගෙන් මොකද්ද වෙන්න ඕනේ. මිනිස්සෙක් කියන්නේ ඒක. තේරෙනවද? හරිද? ඒ නිසා මනසින් උසස් කියන්නේ අර තිරිසන් සත්තු වගේ හැසිරෙන්න බෑනේ. තිරිසන් සත්තුන්ට මනසක් නැහැනේ. හිතන්න හැකියාවක් නෑ. ඒ අයට සහෝදර සහෝදරියෝද අම්මා තාත්තද දරුවෝද ඒවා අදාළ වෙන්නේ නෑ. තැනක් නොතැනක් අදාළ නෑ. අපි මිනිස්සු වෙන්න ඕනේ. පැහැදිලිද? මනසින් උසස් වෙන්න ඕනේ. බුද්ධිමත් වෙන්න ඕනේ. මේ ශාසනය රැකගන්න, මේක පරිස්සම් කරගන්න. මේකට හැඟීමක් නැති පිරිසක් ඉන්නේ. ලෝකේ ආගම් හොයලා බලන්න. නිදහසෙම ඉන්න පුළුවන් ආගම බෞද්ධ ආගම. ඒ අතරත් ලෝකේ හොයලා බලන්න ඒ ආගම ගණන් ගන්න නැතුව ඒක පල්ලෙහාට දාන පිරිස ඉන්නෙත් බෞද්ධ ආගම. ඒ නිසා මෙහෙම ගියොත් නම් වැඩි කල මේ ශාසනය පවතින එකක් නෑ. එහෙමයි කියලා අතාරින්න බෑ. අයි මොන කැපකිරීම කළා හරි අපි මේක රැක ගන්නවා. අපේ අන්තිම හුස්ම පොද යනකම් වුණත් මේ ශාසනය පරිස්සම් කරන එක අපි ඒක කැප වෙලා කරනවා. අපිට මොන දේ අහිමි වුණත්. හරිද? මොකද මේ වටින ධර්මය අපි රැක ගන්න ඕනේ. ඒ හැඟීම අපිට තියෙන්න ඕනේ. මහාන වෙන්න තැන් දෙකක් තියෙනවා දන්නවද? කයයි සිතයි. නේ. ගත මහණුණාට වැඩක් නෑ සිත මහාන වෙන්නේ නැත්තම් නේ. හරිද? අද බහුතරයක් අයට වෙලා තියෙන එකනේ. හිතන්න සිවුරක් දාගෙන පක්ෂග්‍රාහී දේශපාලනයකට වගේ යොමු වෙනවා නම් ඒ ස්වාමීන් වහන්සේලාද? නෑ. සත පහකට ස්වාමීන් වහන්සේලා ගණයට දාන්න එපා. අපි පුද්ගලිකව ස්වාමීන් වහන්සේලා සරණ ගියොත් නිකමට හිතන්න ඔය ඇත්තෝ අද මේ බණ අහලා හරි ඒ හාමුදුරුවන්ගේ බණ හොඳයි. ඒ හාමුදුරුවන්ගේම බණ අහනවා. ඒ හාමුදුරුවෝ කියන එක තමයි හරි කියලා ඔබ මාව හඹා යන්න හදනවා. හරිද? මම නම් මේ දේශනා අහන අයට යෝජනා කරනවා කවදාවත් මාව නම් සරණ යන්න එපා. කවදාවත් 100% මාව විශ්වාස කරන්න එපා. මොකද මමත් රහත් වෙලා නැති නිසා. අකුසල් තාම මගේ තියෙන නිසා. තාම මමත් පෘථග්ජන නිසා මාව සරණ යන්න එපා. නේ මගෙන්මයි බණ අහන්නේ කියන තැනට කවදාවත් එන්න එපා. එහෙම වුණොතින් හිතන්න හෙට දවසේ මගේ අතින් මොකක් හරි වැරද්දක් වෙනවා. මොකෝ වෙන්නේ? අර බණ අහපු, අද හොඳ කියපු, අද මාව අගය කරපු, නේ අද මම ගැන චරිත සහතික ලියපු, මාව උඩ තියාගෙන කතා කරපු අයම ඊටත් වඩා හොඳට හෙට ඉඳන් මට බයිනවද නැද්ද? බයිනවා. යාළුවෙක් වුණත් තෝරගනිද්දී අපේ ළඟ තියෙන්න ඕනේ ලක්ෂණ ටිකක්. ඒ යාළුවගේ ළඟ තියෙන්න ඕනේ ලක්ෂණ ටිකක් බුදුහාමුදුරුවෝ අංගුත්තර නිකායේ සේවිතබ්බ මිත්ත සූත්‍රයේදී දැක්ව කරුණු කිහිපයක් තියෙනවා. එකක් තමයි දෙන්න දුෂ්කර දේ දෙන කෙනා. දෙවෙනි කාරණාව කරන්න දුෂ්කර දේ කරන කෙනා. කියන්නේ මම වෙනුවෙන් කවුරු හරි කෙනෙක්ට මට යමක් යාළුවෙක් දෙන එක නෙවෙයි. දෙන්න අමාරු තැනදී ඒ දේ දෙනවා නම් නේ මම වෙනුවෙන් දෙයක් කරන්න ඉදිරිපත් වෙන අමාරු වෙලාවෙදි ඉදිරිපත් වෙනවා නම් ඊට පස්සේ තුන්වෙනි එක තියෙනවා ඉවසන්න අමාරු තැන්වලදී මම වෙනුවෙන් ඉවසනවා නම් දැන් රශ්මිකයි අපි සාමාන්‍යයෙන් කියනවා දැන් යාළුවොත් එක්ක එහෙම ආශ්‍රය කරද්දී මම යත් එක්ක හිටියා ඉඳලා ඉවස ගන්න බැරිම තැන තමයි මං එයාව අතහැරලා දැම්මේ
හැබැයි අපේ සිංහල ව්‍යවහාරය අපි කියන්නේ එහෙම නෙවෙයි. ඉවසලා බැරිම තැන එතනයි ඉවසිය යුතුයම තැන. හරිද? ඒ නිසා අපි අපේ යාළුවෙන නිවසන්න ඕනේ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ එතන තව කරුණු කිහිපයක් පෙන්නනවා. ඒ තමයි තමන්ගේ රහස් අපි යාළුවට කියන්න පුළුවන් යාළුවෙක් ඉන්න ඕනේ. ඒ වගේම ඒ රහස් රැකගන්න පුළුවන් යාළුවෙක් ඉන්න ඕනේ. ඒක හරි වටිනවා. මට විශ්වාසයේ තියෙන යාළුවෙක් මගේ ළඟ ඉන්න එක. ඊට පස්සේ විපතේදී මාව අතහරින්නේ නැති අවසාන කාරණා විදිහට දක්වනවා දුප්පත් යාළුවව පහත් නොකරන කෙනෙක්. ඉතින් මෙන්න මේ කරුණු ටික යාළුවෙක් ළඟ තියෙනවා නම් හොඳ සම්බන්ධතාවයක් මං හිතනවා ගොඩ නැගෙනවා. ඒ වගේම මං කැමති සම්බන්ධතාව ගැන කතා කරද්දී පොදුවේ අවසානයේ කියන්න බුදුහාර දේශනා කරා අපිට ආශ්‍රය කරන්න කෙනෙක් නැත්නම් නේ අපිට කවුරු හරි ආශ්‍රය කරන්න කෙනෙක් නැත්නම් තනියම වාසය කරන එක ගැලපෙන කෙනෙක් නැත්නම් තනියම ඉන්න එකත් හොඳයි කියලා බුදුහාමුදුරෝ දේශනා කරා. තරුණයෝ සහ වැඩිහිටියෝ කියන අපේ සමාජයේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි අනුන් එක්ක තමන්ව සංසන්දනය කරන්න ගිහිල්ලා තමන්ව අහිමි කරගන්න එක. දැන් මෙහෙම හිතන්නකෝ ඇත්තටම කල්පනා කරලා බැලුවාම අපි ඉන්නේ මැටි ගෙදරක නම් ඒ මැටි ගෙදර අපිට රැයට නිදහසේ නිින්ද යන්නේ නැති හේතුව තියෙන්නේ ඇත්තටම අපේ ගෙදර නෙවෙයි. හේතුව තියෙන්නේ අල්ලපු ගෙදර. ඇයි? දැන් අවුරුදු 30 40කට විතර කලින් අපි දන්නවනේ සමාජෙ ගොඩාක් මැටි ගෙවල්නේ තිබ්බේ. ඒ කාලේ මැටි ගෙදර නිදහසේ නිින්ද ගියානේ. හේතුව තමයි අල්ලපු ගෙදරක් තියෙන්නේ මැටි ගහලා නිසා. ඒතකොට ප්‍රශ්නයක් නැහැ. එයාලත් මැටි ගෙදරක ඉන්නේ අපිත් ඒ ගෙදරකම ඉන්නවා. හැබැයි දැන් වෙලා තියෙන්නේ අල්ලපු ගෙදර සමාජෙ සිමෙන්ති ගහලා තියෙන එක අපේ මැටි ගෙදරදී අපිට ප්‍රශ්නයක් වෙනවා. එහා ගෙදර මෙහෙම තියෙන්නේ. අර ඒ අය ගැන හිතලා අපේ සතුට අපි නැති කරගන්නවා. සමහර විට පොල් සම්බලුයි බතුයි කාලා සතුටින් ඉන්න පුළුවන්. ඇයි බැරි? එහා ගෙදර අය සමහර විට ඊට වඩා එළවලුත් එක බත් කනවා නන්නේ. ඒ වගේ අර සමාජයේ අනිත් අය කරන දේවල් සමහරට අපි කරන්න ගිහිල්ලා අපි අපේ සතුට නැති කරන් තියෙනවා. තරුණයෝ විදිහට වුණත් අපි හිතන්න ඕනේ මට තියෙන ප්‍රමාණය ගැනනේ. මට ලැබිච්ච ප්‍රමාණය ගැන. ඒ ටික ගැන හිතලා හිත සතුටු කරගන්න පුළුවන් නම් Tamanට තමන්ව කලකිරෙන්නේ නැහැ. Tamanට තමන්ව දියුණු කරගන්න ඊට පස්සේ අනුන් තුලින් තමන්ව නොදැක තමන්ගේ ජීවිතේ අරමුණක් කරා යන එක අපහසුයක් වෙන්නේ නැහැ. ඒ නිසා පුරුදු වෙන්න අනුන් එක සංසන්දනය කරන්න යන නෙවෙයි තමන්ට තියෙන ටිකෙන් දියුණු වෙන්න. හැබැයි මෙහෙමයි කියලා මේ මැටි ගෙදරක පොල් සම්බුලි බතුයි කාලේ ඉන්න නෙවෙයිනේ. තමන්ට පුළුවන් විදිහට උපරිමයට දියුණු වෙන්න. ඒ දියුණුවට යන ගමන් අනුන් එක සංසන්දනය කරන එක පොඩ්ඩක් නැවතුවා නම් ජීවිතේ හරි සතුටින් ගත කරන්න පුළුවන්.